අද අපි මාතරමඩිහේ P60 රෙස්ටුරන්ට් එකේ පොඩි චෙප් තනදුත් එක්ක හැන්දාවට කන්න කකුළු කරියක් හදන හැටි කියලා දෙන්නයි යන්නේ. මුලින්ම අපි මේ කකුල හොඳට හොදගෙන ඉන්න ඕනේ. එහෙනම් ඊළඟට අපි කකුල සුද්ධ කර ගැනීමු. කකුල සුද්ධ කරගත්ත කකුලුවට අපි මිරිස් 3-5, කෑලි මිරිස්, අමු මිරිස්, කුදුලෝණු, එනසල්, කුරුඳුපොතු, කරපිංච වගේ දේවල් ටිකක් එකතු කරලා අපි පොඩි මිශ්‍රණයක් හදාගෙන ඉමු. අපි මේ කුඩු කරගන්න මිශ්‍රණ වලට අමතරව අපි ගෙදරම හදාගන්නකෝ රම්පේ, කරපිංචා, උළුහාල්, කුරුඳු, එනසල්, සාදික්කා වගේ ඔක්කොම එකතු කරලා හදාගන්නකෝ රසම රස මිශ්‍රණයක් මේකට එකතු කරන්නයි මේ හදන්නේ. එකතු කරගත් මිශ්‍රණයට සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, පොල් තෙල් පොඩ්ඩක් එකතු කරගෙන හොඳින් අතගාගෙන විනාඩි 10ක් විතර සීසන් වෙන්න තියමු. දැන් ඉතින් තියෙන්නේ හොඳට සීසන් වෙච්ච කකුලුව ටිකට වතුර ටිකක් දාලා විනාඩි 20ක් විතර ලිපේ තියලා අන්න තමයි. පංකාදු 5යි.